හරි. මේක දැන් ලියලා ඉවරද හැමෝම? මම හිතනවා මේක ලියලා ඉවරගෙන ඇති කියලා නේද? හරි. අපි එහෙනම් දැන් බලමු මේ නිර්ත දිග මෝසම් සහ ඊසාන දිග මෝසම් වර්ෂා කොහොමද ඇති වෙන්නේ කියලා නේ. එහෙනම් අපි පෘථුවිය අද ගමු ඉස්සෙල්ලාමනේ. එතන අපි දන්නවා පෘථුවියේ තියෙනවා උතුරු ගෝලය සහ දකුණු අර්ධගෝලය කියලා නේ. අපි මේකට කියනවා උතුරු අර්ධගෝලය කියලා, මේකට කියනවා දක්ෂිණ අර්ධගෝලය කියලා. එතකොට මෙන්න මේ නිරිත දිග මෝසම් වර්ෂාව ඇති වෙනකොට මෙන්න මේ උත්තර අර්ධගෝලයට ගිම්හාන ඍතුව බලපානවා. මොකද්ද බලපාන්නේ? ගිම්හාන ඍතුවනේ. ගිම්හාන ඍතුව බලපාපුවාම මේකේ තියෙන ඔන්න ගිම්හානේ බලපෑව උතුරු අර්ධගෝලයට. හරිද? මම යන්නේ දන්නකොනේ. එතන උතුරු අර්ධගෝලයට ගිම්හාන ඍතුව බලපාපුවාම මෙන්න මේ උතුරු අර්ධගෝලයේ තියෙන උෂ්ණත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යන නිසා මෙයාගේ පීඩනය අඩු වෙනවා. මෙයාගේ පීඩනය අඩු වෙලා යනවා. එතකොට අපි දන්නවා යම්කිසි තැනක පීඩනය අඩු වෙනවා නම් මොකද වෙන්නේ? පීඩනය අඩු වෙන තැනට පීඩනය වැඩි තැනක ඉඳලා සුළං හමාගෙන යනවා. එතකොට මේ උත්තර අර්ධගෝලයේ පීඩනය අඩු නිසා ඒ අඩු පීඩන තත්ත්වය තුලනය කරන්න මෙන්න මේ දක්ෂිණ අර්ධගෝලය හරහා සුළං හමා යන්න පටන් ගන්නවා. අපි දන්නතර ශ්‍රී ලංකාව තියෙන්නේ මෙන්න මේ හරියට වගේ වෙනනේ. එතකොට ශ්‍රී ලංකාව මෙන්න මේ හරියට වෙන්න තියෙනකොට මෙන්න මේ යන සුළං මෙයාගෙන සුළං හමනවා. උතුරු අර්ධගෝලෙන සුළං හමනවා. හැබැයි එච්චර වේගෙන් හමන්න බෑනේ. මෙන්න මේ දෙන්න හම්ම වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සුළං මෙහෙම හමාගෙන යනකොට මෙයා දැන් මේ වෙලාවේදී මෙන්න මේ සුළං හමා යන නිසා අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ ශ්‍රී ලංකාවේ ඉඳලා උතුරු පැත්තට විස්ථාපනය වෙන්න පටන් ගන්නවා. හරිද? දැන් අපි දන්නවා අන්තර්නිවර්තන අභිසාරී කලාපය කියන්නේ මොකක්ද කියලා නේ. අන්තර්නිවර්තන අභිසාරී කලාපය කියලා කියන්නේ අපි දන්නවා මෙන්න මේ සමකයට අංශක 30ක් දකුණින් සහ අංශක 30ක් උතුරින් තියෙන අධිපීඩන පටි දෙකේ ඉඳලා හමාගෙන එන සුළං අමුවන ස්ථානයට අපි කියනවා අන්තර්නිවර්තන අභිසාරී කලාපය කියලා. එහෙනම් මෙන්න මේ ගිම්හාන ඍතුවේදී මෙන්න මේ දකුණින් හමායන සුළං වල වේගය නිසා අන්තර්නිවර්තන අභිසාරී කලාපය මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවේ උතුරු පැත්තට විස්ථාපනය වෙනවා. එතකොට මෙන්න මේ හමායන සුළඟෙන් කොටසක් ලංකාවේ මෙන්න මේ නිරිත දිග පැත්තෙන් නිරිත දිගින් දිවයිනට ඇතුළු වෙනවා. දිවයිනට ඇතුළලා ලංකාවත් බලාගෙන යන්න කියලා තමයි යන්නේ නේ. එතකොට දිවයිනට ඇතුළු වෙලා ලංකාව තුලින් මෙන්න මේ අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වාම හමාගෙන යනවා. හරිද? අපිට ලංකාවෙන් හමාගෙන යන විදිය මම චුට්ටක් මේ විදිහට ලොකු කරලා ගන්නම්. මොකද මේක ඇතුලේ පෙන්වන්න බෑනේ ඔයගොල්ලන්ට නේද? මගේ ලංකා සිටියම නම් ඉතින් කැතයි ඈ. මේ විදිහට ශ්‍රී ලංකාව තුලින් මෙන්න මෙහෙම ගිනිකොන මේ නිර්ත දිගින් ඇතුළු වෙනවා. ඇතුළලා මේ විදිහට ලංකාව තුලින් හමාගෙන යනවා මෙන්න මේ අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වා. හරිද? එතකොට ඔන්න ඔය සුළඟ මගින් අරන් එන ජල වාෂ්ප නිසා ඇතිවෙන වර්ෂාවට අපි කියනවා මොන වර්ෂාව කියලාද? නිරිත දිග මෝසම් වර්ෂාව කියලා. පැහැදිලිද? ඔන්න මම හපව කියන්නම්. ඔන්න උතුරු අර්ධගෝලයට මොකද වෙන්නේ? ගිම්හාන ඍතුව බලපානවා. එතකොට මෙයාට ගිම්හාන ඍතුව බලපාපුවාම එයාගේ උෂ්ණත්වය වැඩි වෙලා පීඩනය අඩු වෙනවා. එතකොට මේ අඩු පීඩන තත්ත්වය තුලනය කරන්න මෙන්න මේ දක්ෂිණ අර්ධගෝලයේ ඉඳලා මොකද වෙන්නේ? නිරන්තරයෙන් සුළං හමා යන්න පටන් ගන්නවා. එතකොට අන්නේ සුළං වලින් කොටසක් මෙන්න මේ ශ්‍රී ලංකාවේ නිර්ත දිග පැත්තෙන් ඇතුළු වෙලා දිවයින මතින් අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වා හමා යනවා. එතකොට ඒ සුළඟ මගින් අරන් එන ජල වාෂ්ප නිසා ඇතිවෙන වර්ෂාවට අපි කියනවා නිරිත දිග මෝසම් වර්ෂාව කියලා. එතකොට මේ සුළං ගොඩක් වෙලාවට එන්නේ මුහුද හරහානේ. එතකොට මුහුද හරහා එන නිසා මෙයා අරන් එන ජල වාෂ්ප ප්‍රමාණය මොකද වෙන්නේ? මෙයා අරන් එන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. ඒ නිසා එයාගෙන් ලැබෙන වර්ෂාවත් මොකද වෙන්නේ? වැඩිනේ. එහෙනම් නිරිත දිග මෝසම් වර්ෂාව ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට. හැමෝටම පැහැදිලිද ඒක? හරි. එහෙනම් අපි බලමු ඊශාන දිග මෝසම් වර්ෂාව කොහොමද ඇති වෙන්නේ කියලානේ. මේ කියපු කතාවෙම අනිත් පැත්ත තමයි අපි ඊශාන දිග මෝසම් වර්ෂාව කියලා කියන්නේ නේ. එතකොට ගිම්හාන ඍතුව බලපාන්නේ කාටද? ඒ අවස්ථාවේදී ගිම්හාන ඍතුව බලපාන්නේ දක්ෂිණ අර්ධගෝලයටනේ. ගිම්හාන ඍතුව බලපානවා දක්ෂිණ අර්ධගෝලයට. එතකොට ගිම්හාන ඍතුව දක්ෂිණ අර්ධගෝලයට බලපානකොට මොකද වෙන්නේ? එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. පීඩනය අඩු වෙනවා. ඔන්න ගිම්හානේ බලපෑව මෙයාට. ඒතර මෙයාගේ උෂ්ණත්වය ඉහළ ගියා. පීඩනය අඩු වුණානේ. පීඩනය අඩු වුණා.
එතකොට මෙයාගේ මෙන්න මේ අඩු පීඩනය තුලනය කරන්න මොකද වෙන්නේ? මෙන්න මේ උතුරු අර්ධගෝලයේ ඉඳලා සුළං හමා එන්න පටන් ගන්නවනේ. ශ්‍රී ලංකාව තියෙන මෙන්න මේ හරියට වෙන්නනේ. එතකොට මෙන්න මේ සුළං වල වේගය නිසා මොකද වෙන්නේ? අර අන්තර්නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් දකුණු පැත්තට විස්ථාපනය වෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ සුළං වලින් කොටසක් මොකද වෙන්නේ? අර නිර්ත දිග මෝසමේදී නිර්ත දිගින් ඇතුළු වුණා වගේ මේ එන සුළං වලින් කොටසක් ලංකාව බලාගෙන යන්න කියලා ලංකාවේ ඊසාන දිගින් දිවයිනට ඇතුළු වෙනවනේ. මෙන්න මේ විදිහට ඊසාන පැත්තෙන් දිවයිනට ඇතුළු වෙනවා. ඊසාන පැත්තෙන් දිවයිනට ඇතුළු වෙලා මෙන්න මේ අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වාම මේගොල්ලෝ හමාගෙන එනවනේ. එහෙනම් ඔන්න ඔය සුළං මගින් අරන් එන ජල වාෂ්ප නිසා ඇති වෙන වර්ෂාවට අපි කියනවා ඊශාන දිග මෝසම් වර්ෂාව කියලා. එතකොට මෙන්න මේ සුළං වැඩිපුර එන්නේ ගොඩබිම හරහානේ. එතකොට ගොඩබිම හරහා එන නිසා නිර්ත දිග මෝසමට සාපේක්ෂව මෙහා අරන් එන ජල වාෂ්ප ප්‍රමාණය අඩුයි. ඒ නිසා ජල වාෂ්ප ප්‍රමාණය අඩු නිසා මොකද වෙන්නේ? මෙයාගෙන් ඊශාන දිග මෝසමෙන් ලැබෙන වර්ෂාව නිර්ත දිග මෝසමට වඩා අඩුයිනේ. ඔයගලන්ට පැහැදිලිද පුතේ එහෙනම් මේ කතාව? හරි ලේසි. මේක කටපාඩමින් පාඩම් කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ නිර්ත දිග මෝසමයි ඊශාන දිග මෝසමයි අර දෙන්න මාරු කර මේ පාඩම් කරගන්නයි තියෙන්නේ නේද? නිර්ත දිග මම ආයෙත් කියනවා චුට්ටක් අවසන් රටාවට තමයි මතක් කරන්නේ. හරි. නිර්ත දිග මෝසමේදී මොකද වෙන්නේ? උතුරු අර්ධගෝලයේ ගිම්හාන ඍතුව බලපානවා. එතකොට එයාගේ උෂ්ණත්වය ඉහළ යනවා, පීඩනය අඩු වෙනවානේ. ඒ නිසා ඒක තුලනය කරන්න දක්ෂිණ අර්ධගෝලයේ ඉඳලා උතුරු අර්ධගෝලයේ දෙසට සුළං හමා යනවා. ඒ හේතුවෙන් මොකද වෙන්නේ? අන්තර්නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් උතුරු පැත්තට විස්ථාපනය වෙනවා. ඒ සුළං වලින් කොටසක් දිවයිනේ නිර්ත දිගින් දිවයිනට ඇතුළු වෙලා ලැබෙන වර්ෂාවට අපි කියනවා ඒ සුළඟ මගින් ලැබෙන වර්ෂාවට කියනවා මොකක් කියලාද? නිර්ත දිග මෝසම් වර්ෂාව කියලානේ. එහෙනම් ඊශාන දිග මෝසම් වර්ෂාව කියන්නේ ඒකේ අනිත් පැත්තනේ. ගිම්හාන ඍතුව බලපෑවා දක්ෂිණ අර්ධගෝලයට. ඒ හේතුවෙන් එයාගේ උෂ්ණත්වය ඉහළ ගියා, පීඩනය අඩු වුණා. ඒතර ඒ අඩු පීඩනය තුලනය කරන්න මෙන්න මේ උතුරු අර්ධගෝලයේ දෙසින් නිරන්තරයෙන් සුළං හමා එන්න පටන් ගත්තා. එතකොට ඒ සුළඟ නිසා මෙන්න මේ අන්තර්නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් දකුණු පැත්තට විස්ථාපනය වෙනවානේ. එතකොට ඒ එන සුළං වලින් කොටසක් ශ්‍රී ලංකාවේ ඊශාන දෙසින් ශ්‍රී ලංකාවට ඇතුළු වෙලා ශ්‍රී ලංකාව මතින් අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වාම හමාගෙන එනවා. එහෙනම් අන්නේ සුළං නිසා ඒ සුළං රැගෙන එන ජල වාෂ්ප නිසා ඇතිවන වර්ෂාවට අපි කියනවා ඊශාන දිග මෝසම් වර්ෂාව කියලා. එතකොට එය සුළඟ එන්නේ ගොඩබිම නිසා එයා අරන් එන ජල වාෂ්ප ප්‍රමාණය අඩුයිනේ. එතකොට නිර්ත දිග මෝසමේදී එන සුළං මුහුද හරහා එන නිසා එයා අරන් එන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. එහෙනම් ඔයගලන්ට මෙතනවත් පැහැදිලි වෙනවා ඇති නිර්ත දිග මෝසම මාස 5ක වගේ කාල සීමාවක් පැතිරලා තියෙනවානේ. ඊට පස්සේ ඊශාන දිග මෝසම මාස 3ක වගේ කාල සීමාවක් පැතිරලා තියෙනවා. එහෙනම් අපි ඔන්න ඔය විදිහට තමයි නිර්ත දිග සහ ඊශාන දිග මෝසම් ගැන ඉගෙන ගන්න. හරි. අපි එහෙනම් දැන් බලමු ඊගාවට තියෙන්නේ මොකක්ද කියලා. ටියුට් එක ගන්නකො ඊගාවට මොකද තියෙන්නේ කියලා පෙරලා ගන්න.